ලංකා බැංකුව ජාතියේ මහා පාණ්ඩම ලෙස ඊතර මෙතර ඔබට සලසන්නේ අනගි සේවාවක්. අදත් අපේ සෝදානම මේ පිළිබඳ කතා බහ කරන්න. අපි ඔබ රැගෙන යන්නේ ලංකා බැංකුවට මේ ජාතියේ මහා පාණ්ඩම. BOC පිට රට තෑගි සීසන් 4 තවත් රුපියල් ලක්ෂයක තෑගි වවුචරයක් අරගෙන අපි ආව දුම්මල සූරිය ප්‍රදේශයට. දුම්මල සූරිය ශාඛාවේ කළමනාකාරතුමා මහේෂ් පියරත්න මහත්මත් එක්ක අපි ආවේ අනෝමා ප්‍රියදර්ශිනී මහත්මියගේ නිවසට. එතුමියගේ ආදරණීය ස්වාමි පුරුෂයා ඩුබායි රාජ්‍යයේ රැකියාව කරන්නේ සංජය පුෂ්පකුමාර මහත්මයා. එතුමා ලංකා බැංකුවට තමයි රෙමිටන්ස් එහෙම නැත්නම් මුදල් ප්‍රේෂණය කරන්නේ. ඒ මුදල් ලංකා බැංකුවට හරිය විදිහට ඍජු ප්‍රේෂණයක් විදිහට එවපු නිසා BOC පිට රට තෑගි සීසන් 4 වෙතින් මේ රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගය එතුමියාට එහෙම නැත්නම් එතුමාගේ පවුලේ උදවියට තෑග්ගක් විදිහට ලැබිලා තියෙනවා. අපි ආරාධනා කරනවා අපේ කළමනාකාරතුමාට මේ රුපියල් ලක්ෂයක තෑගි වවුචරය වෙනුවෙන් මේ තෑගි වවුචරය පිරිනමන්නට. රුපියල් ලක්ෂයක චෙක් පතක්. අපි ආරාධනා කරනවා කළමනාකාරතුමන්ට මේ රුපියල් ලක්ෂයේ නිල චෙක් පත ප්‍රදානය කරන්න. අපිට සන්තෝසයි අවුරුද්දක් වාගේ පොඩි කාලයක් ඇතුළත account එක ඇරලත් මේ වාගේ ලොකු මේ කාලය තුල මේ වාගේ ලොකු මුදලක් අපිට ලැබීම ගැන ගොඩක් අපි සන්තෝෂ වෙනවා. මම ඉදිරියේදී දුවලගේ අධ්‍යාපන කටයුතු වලට මේ මුදල් යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. විදේශගත වෙලා ඉන්න අයගෙන් එවන මුදල් රජයේ බැංකුවක් වගකීමකින් යුතුව ඔයාලට එවන්න පුළුවන්. මේ වාගේ තෑගි ලබා ගන්නත් පුළුවන්. හැමෝටම කියනවා විශ්වාසයෙන් යුතුව BOC එකට තමන්ගේ මුදල් ආරක්ෂා ඇතුව එවන්න කියලා. ලංකා බැංකුව ජාතිය මහා පහණ්ඩම මගින් සංවිධානය කරන ලබන පිට රට තෑගි සීසන් 4 පළමු මාස 4 තුළ ක්‍රියාත්මක වන දිනුම් මැදීමේ තරඟාවලියේදී ඇත්තටම සන්තෝෂයි කියන්නේ දුම්මල සූරිය ලංකා බැංකු ශාඛාවේ අනෝමා තරංගනී මහත්මිය ලක්ෂක මුදලක් ජයග්‍රහණය කරලා තියෙනවා. ඉතින් ඇයගේ ස්වාමි පුරුෂයා එවන ලද මුදල ආරක්ෂිතව රාජ්‍ය බැංකුවක් විදිහට ඇය ලංකා බැංකුව තෝරාගෙන ඒ වෙනුවෙන් ප්‍රේෂණය කරන ලද මුදල් වෙනුවෙන් තමයි මේ මුදල ඒ ත්‍යාගය හිමි වෙලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ හැමෝටම ලොකු ආදර්ශයක් වෙනවා අපිත් එක්ක එකතු වෙලා බැංකු කටයුතු කිරීම තුළින් ඔබගේ ආරක්ෂිතව මේ මුදල් ප්‍රේෂණය වෙනවා වගේම මේ වගේ දිනු මැදීම් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. මේක අවුරුදු පුරාවටම ක්‍රියාත්මකයි. ඉතින් ඇයගේ දුවා දරුවන්ට මෙන්න මම හිතන්නේ ඇයගේ ස්වාමි පුරුෂයාට ලොකු ආඩම්බරයක් ඇති ලංකා බැංකුව තෝරා ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බැංකුවක් විදිහට ඒ තියෙන ස්ථාවරත්වයේ ඒ තියෙන ශක්තියත් එක්ක ජාතිය මහා පහණ්ඩම විදිහට ප්‍රධානම මූල්‍ය ආයතන විදිහට ලංකාවේ මම හිතනවා ඇයට ලොකු ආඩම්බරයක් ඇති. අපිටත් ලොකු ආඩම්බරයක් තියෙනවා දුම්මල සූරිය ශාඛාවේ ගනුදෙනුකරුවන් වීම ලෙස ඇය මේ අවස්ථාවට තේරීපත් වීම පිළිබඳව. ජාතිය මහා පහණ්ඩම ලංකා බැංකුවේ පිට රට තෑගි සීසන් 4 හි තවත් ජයග්‍රාහකයෙක් හොයාගෙන තමයි අපි දැන් මේ ඇවිල්ලා තියෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලියත්‍ර ප්‍රදේශයට. අපි වැඩි වෙලා ගන්න කලින් අපි ගිහින් බලමු අපේ ජයග්‍රාහකයා කවුද කියන එක. ලංකා බැංකුව හම්බන්තොට ප්‍රදේශයේ ප්‍රාදේශීය කළමනාකාරතුමාණන් වන කමල් දිසානායක මැතිතුන් හා ලංකා බැංකුව බෙලියත්ත ශාඛාවේ කළමනාකාරතුමිය වන මහේෂා රත්නායක මැතිනියත් සමග අපි මේ අවස්ථාවේදී පැමිණ සිටිනවා. දකුණු කොරියාව එහෙම නැත්නම් සිහින දේශයේ සිට ඉෂාන් මදුශංක මහත්මයා තමන්ගේ ආදරණීය බිරිඳ සඳුනි වත්සලා මහත්මියගේ ගිණුමට ඍජු විදේශ ප්‍රේෂණය වීමෙන් ඩබල් යුවර් රෙමිටන්ස් කාණ්ඩය යටතේ ජයග්‍රාහකයෙකු ලෙස තේරීපත් වෙලා තියෙනවා. ඉතින් මා ආරාධනා කර සිටිනවා සංකේතාත්මකව මෙම චෙක් පත ප්‍රදානය කිරීම සඳහා ප්‍රාදේශීය කළමනාකාරතුමන්ට සඳුනි මහත්මිය වෙත.
පිටපිට රටතෑගි සීසන් 4 පළමු සිව්මාසික දිනුම් ඇදීම යටතේ W රෙමිටර්ස් කාණ්ඩය යටතේ ජයග්‍රාහකාවට ඡාග ලබා දෙන්නයි අපි මේ පැමිණලා තිබෙන්නේ. එතුමියගේ සම්ප්‍රේෂය දකුණු කොරියාවේ ඉඳලා අපිට එතුමියට සල්ලි එවීමත් එක්කම තමයි මේ ජයග්‍රහණය ලබන්නේ. ඉතින් අපි ආරාධනා කරනවා ලෝකේ ඉන්න හැම දෙනාටම ලංකා බැංකුව හරහා ප්‍රේෂණ රිජිපේෂණ විදිහට ලංකා බැංකුව හරහා ඔබගේ ආදරණීයන්ට යොමු කරන ලෙසට. මගේ මහත්තයා දකුණු කොරියාවේ ඉඳලා ලංකා බැංකුව හරහා තමයි සියලුම ගනුදෙනු කරන්නේ. අපි දෙන්නගෙම ගිණුම් කටයුතු වෙන්නේ ලංකා බැංකුව හරහා තමයි. ඉතින් මම ආරාධනා කරනවා මේ ඔයාලා හැමෝටමත් විදේශ රටවල ඉන්න ලංකා බැංකුව හරහා ගනුදෙනු කටයුතු කරන්න කියලා. ලංකා බැංකුවෙන් අපිට විශ්වාසනීය සේවයක් ලබා දෙනවා. ලංකා බැංකුවේ මේ පිට රටතෑගි සීසන් 4 හරහා දිනුම් ඇදීමකින් මට දිනුම් අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉතින් ඒකටත් මම ස්තුතිවන්ත වෙන ගමන් ඔයාලා හැමෝටම ආරාධනා කරනවා මෙම දිනුම් ඇදීමට තේරීපත් වෙන්න නම් ලංකා බැංකුව හරහා දිගින් දිගටම ගිණුම් කටයුතු කරගෙන යන්න කියලා. ඔබට පුළුවන් පහලින් තිබෙන subscribe button එක ක්ලික් කරලා අපේ channel එක subscribe කරන්න. ඒ වගේම අනිත් අයට බලන්න share කරන්න.